රයිට් අපි බිට්කොයින් එක දිහා බලමු. මොකද වෙන්න කියලා ඊළඟ දවස් කීපෙදී සහ ඊළඟ පැය කීපෙදී ඒක අදහස් කරන්නේ පැය 24ක් ඇතුළත මාකට් එකේ මොකක්ද වෙන්න පුළුවන් බිට්කොයින් එකේදී සහ ඊළඟ දවස් 4-5 ඇතුළත අපි බලමු මාකට් එකේ මොකක්ද වෙන්න පුළුවන් කියන එක සමහර විට සතියකමාරක් වගේ ඇතුළත මේ කියන ප්‍රෙඩික්ෂන්ස් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ලෝ ටයිම් ෆ්‍රේම්ස් හය ටයිම් ෆ්‍රේම්ස් අරගෙන බිට්කොයින් එකට මොකක්ද වෙන්නේ කියලා පේමෙන් කරන්සි එක. ඉතින් ඩේ ටයිම් ෆ්‍රේම් එකට මුලින්ම ආවොත් අපිට බලා ගන්න පුළුවන් වෙන පළවෙනිම දේ තමයි පහුගිය දවස් දෙකේදී මෙන්න මේ කැන්ඩල් එක මෙන්න මේ කැන්ඩල් එක අපි ගත්තාම සෙලර්ස්ලගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙනවා. සෙලර්ස්ලා පල්ලෙහාට එකක් ඇවිල්ලා තියෙනවා ටිකක් බයර්ස්ලත් එක කම්පෙයාර් කරනකොට සෙලර්ස්ලගේ ස්ට්‍රෙන්ත් එක වැඩි. මාකට් එකේ ඉතින් සෙලර්ස්ලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ එක පොයින්ට් එකක් සෙලර්ස්ලා මේ වෙලාවේ මාකට් එක කන්ට්‍රෝල් කරනවා කියලා කියන්නේ. ඊළඟ මේන්ම පොයින්ට් එක තමයි මාකට් එකේ මෙන්න මේ කී ලෙවල් එක බ්‍රේක් කරලා තියෙනවා. දවස් 3කට විතර කලින්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ටිකක් සෙලර්ස්ලාගේ පැත්ත යම් තාක් දුරකට ස්ට්‍රෝං වෙලා තියෙනවා බයර්ස්ලාත් එක්ක කම්පෙයාර් කරාම. ඉතින් අපිට හිතන්න පුළුවන් ලොං ටර්ම් මාකට් එකේ ඇනලයිස් එකක් විදිහට සෙලර්ස්ලගේ ප්‍රෙෂර් එක තාම තියෙනවා මාකට් එකේ පල්ලෙහාට යන තියෙන chance එක ගොඩක් දුරට වැඩි. ඊළඟ සති කීපේ එහෙම නැත්නම් සතියකමාර ඇතුළත අපිට බලා ගන්න පුළුවන් වෙයි ලොං ටර්ම් මාකට් එකේ ඩවුන් මූව් එකක්. හැබැයි ඊට කලින් අපිට පුල් බැක්ස් බලා ගන්න පුළුවන්. ඒකට මම එන්නම් ලෝ ටයිම් ෆ්‍රේම්ස් වලට ආවට පස්සේ. ඉතින් ඒකක් ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් මාකට් එකේ මූව් එක අපිට බලා ගන්න පුළුවන් වෙන ප්‍රධානම දේවල් ටික තමයි සෙලින් ප්‍රෙෂර් එක ස්ට්‍රෝං වෙලා තියෙනවා. පහුගිය දවස් දෙකේදී මෙන්න මේ කැන්ඩල්ස් දිහා බැලුවම ස්ට්‍රෝං සෙලර්ස්ව මාකට් එකේ ප්‍රෙෂර් කරලා තියෙනවා පහළට. අනිත් එක තමයි මෙන්න මේ මේන් කී ලෙවල් එක බ්‍රේක් කරලා මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ආයෙත් අපිට පුල් බෑක් එකක් බලා ගන්න පුළුවන්කමක් වෙලා නැහැ අද වෙනතුරුත්. පහුගිය දවස් දෙකකට කලින් මාකට් එක බ්‍රේක් කරාට පස්සේ. මාකට් එකේ බයර්ස්ලා ප්‍රෙෂර් කරලා තියෙන උඩට යන්න. හැබැයි ෆේල් වෙලා තියෙනවා. ආයෙත් මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මේක තව ටිකක් කන්ෆර්ම් කරගන්න පුළුවන් 4 hour වගේ ටයිම් ෆ්‍රේම් එකකට ආවහම මෙන්න මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට් වෙන කලින් හැදලා තියෙන මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එක. ඉතින් මේක අප් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ බයර්ස්ලා මාකට් එකේ ඉන්නවා. හැබැයි මේ ඉන්න බයර්ස්ලාගේ තියෙන මාකට් ස්ට්‍රෙන්ත් එක ගොඩක් ලෝ වෙලා තියෙනවා, ස්ලෝ වෙලා තියෙනවා. මොකද සෙලර්ස්ලාත් ඒ තරම් ස්පීඩ් එකකින් පහළට මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ප්‍රෙෂර් කරලා තියෙනවා. ඉතින් ටෙක්නිකල් ඇනලයිසිස් විදිහට මේක කියන්නේ මේක මාකට් channel එකක් කියලා. ටෙක්නිකල්ස් වලදී channel හරි මොක හරි නම මොකක් වුණත් මේ අප් ට්‍රෙන්ඩ් එකෙන් අදහස් වෙන්නේ සෙලර්ස්ලාගේ ප්‍රෙෂර් එක එන්න වැඩි වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒක හරියටම අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකත් එක්ක කම්පෙයාර් කරාම 4 hour time frame එකේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ පුල් බැක්ස් ටික බැලුවාම සහ මේ අප් ට්‍රෙන්ඩ් එකේ පුල් බැක්ස් ටික බැලුවාම ලොකු කාලයක් ගිහිලා තියෙනවා. කලින් ඩවුන් ට්‍රෙන්ඩ් එකකින් 75ක විතර මාකට් එකක අප් එකක් මේ බයර්ස්ලට හදා ගන්න. ඉතින් ඒකත් එක්ක මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඉන්න සෙලර්ස්ලා ස්ට්‍රෝං වෙලා මේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් රයිට් ට්‍රෙන්ඩ් ලයින් එකක් විදිහට මාකට් එක බ්‍රේක් වෙලා තියෙනවා ස්ට්‍රෝං විදිහට පහළට ඉවර වෙලා තියෙනවා මෙතනින්. ඊපස්සේ මාකට් එක පල්ලෙහාට කන්ටිනියු වෙලා තියෙනවා අන්තිමට. අපි ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ අපේ තිබ්බ කී ලෙවල් එකක් බ්‍රේක් කරලා මාකට් එක පල්ලෙහාට ගිහිලා තියෙනවා. try කරලා තියෙනවා බයර්ස්ලා අන්තිමට. හැබැයි මේක ෆේල් වෙලා තියෙනවා. හැබැයි තව එක පොයින්ට් එකක් තියෙනවා මගේ ඔළුවේ තියෙන කන්සර්න් කරන්න පුළුවන් එකක්. මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට් වෙන කලින් මෙන්න මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට් වෙන කලින් මෙන්න මෙතන ඉඳලා අපි ගත්තොත් පොඩි බයර්ස්ලාගේ පුල් බැක්ස් ටිකක් එක්ක තමයි මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ බයින් ප්‍රෙෂර් එකක් ස්ටාර්ට් කරගෙනම තමයි මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඩේල් ටයිම් ෆ්‍රේම් එකේදී අපි දැක්ක ලොං ටර්ම් මාකට් එකේ ඩවුන් මූව් එකක්. හැබැයි මේ ඩවුන් මූව් එක කන්ටිනියුලි පල්ලෙහාට යන කලින් මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක මෙන්න මෙතන තියෙන මාකට් කන්සල්ටේෂන් එකකින් තමයි ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේක නිසා මාකට් එක අප් වෙලා ඒ කියන්නේ පුල් බැක් එකක් ඇවිල්ලා එහෙම නැත්නම් අපි කියනවා ලික්විඩිටි එක අරගෙන මාකට් එක පල්ලෙහාට යන තියෙන chance එකක් තියෙනවා. ලෝ ටයිම් ෆ්‍රේම්ස් වලට එන්න මේක තවත් කන්ෆර්ම් වෙයි. තව ටිකක් ලෝ ටයිම් ෆ්‍රේම්ස් වලට ගියාම ඉතින් ඒක තමයි මගේ ඔළුවේ තියෙන එකම කන්සර්න් එක. කවුරු හරි ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරන කෙනෙක් ඉන්නවා නම් ෆියුචර්ස් ට්‍රේඩ් කරන කෙනෙක් ඉන්නවා නම් එකපාර මෙතනදී සෙල් කරන්න යන එක නම් ඩුවල්ට හුරු නැහැ. මොකද මෙතන රිස්ක් එකක් තියෙනවා මාකට් එකේ එක පුල් බැක් එකක් මාකට් එකේ මෙන්න මේ සෝන් වලට මෙන්න මේ හරියට එන්න අඩුම තරමේ මෙතෙන්ට නැතත් මම කියන්නම් කොයි හරියටද මාකට් එක එන්න පුළුවන් කියන එක. තව ටිකකින් ඉතින්
අපි පොඩක් ලෝ ටයිම් ෆ්‍රේම්ස් වලට මොකක්ද මේකේ තියෙන ප්‍රශ්නේ කියලා ඔයාලට පෙන්නන්න. මේකේ ලෝ ටයිම් ෆ්‍රේම්ස් වලදී ඩවුන් ට්‍රෙන්ඩ් එක මෙන්න මේ තියෙන්නේ. අපි ගත්ත ඩවුන් ට්‍රෙන්ඩ් එක. මාකට් එකේ අර මාකට් channel එක බ්‍රේක් කරලා මාකට් එක ආපු ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඉතින් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඇවිල්ලා තියෙන්නේ කලින් මාකට් එක අර මම එක්ස්ප්ලেইন කරපු විදිහටම මාකට් එකේ පුල් බැක්ස් හැදි හැදි වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි හයි 4 ටයිම් ෆ්‍රේම් එකට ආවොත් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. 4 hour ටයිම් ෆ්‍රේම් එකේදී කොහොමද මාකට් එකේ පුල් බැක්ස් ටික හැදිලා තියෙන්නේ කියලා මාකට් channel එකක් විදිහට. මෙන්න මේ වගේම තමයි මාකට් එකේ 5 minute ටයිම් ෆ්‍රේම් එකෙත් අන්තිම මාකට් එක වෙන මේ මූව් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ටිකක් ආයෙත් පොඩි බයින් ප්‍රෙෂර් එකක් මාකට් එකේ එන්න try කරනවා වගේ. මොකද අද සදුදා මාකට් එකේ වෙනසක් අපිට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් පොඩි කාලෙකට. පැය කීපයකට. මොකද සදුදා සාමාන්‍යයෙන් ඒෂියන් සෙෂන් එකේදී හැදෙන ට්‍රෙන්ඩ් එකක් අනිත් පැත්තට චේන්ජ් වෙනවා. හැම සතියේ හැම සඳුදා දවසකම ගොඩක් දුරට මම දැකපු දෙයක් තමයි ඒක. ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙනවා පොඩි කාලයකට පැය කීපයකට වගේ. ඉරිදා තියෙන ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් චේන්ජ් වෙනවා. ඉතින් මං හිතනවා මේකේ පොඩි බයින් ප්‍රෙෂර් එකක් අන්තිමට මාකට් එකේ හැදෙලා තියෙනවා 5 minute ටයිම් ෆ්‍රේම් එකෙන්. එකෙන් අදහස් කරන්න පැය කීපයකට මාකට් එක අප් වෙන්න පුළුවන්. මෙන්න මේ ඒරියාස් වලට. ඉතින් අපි පොඩ්ඩක් මේක තවත් කන්ෆර්ම් කරගත්තොත් කොයි වගේ තැනකටද මාකට් එක මේක අප් වෙන්න පුළුවන් කියන එක. අපි පොඩක් යමු ලික්විඩිටි හීට් මැප් එකට. මෙන්න මේකේ කොයින් ග්ලාස් එකේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඒරියා එක 84,700 වගේ ඒරියා එකක අපිට ලික්විඩිටි සෝන් එකක් පෙන්වනවා. මෙන්න මේ වැඩිපුර ලික්විඩේෂන් තියෙන ඒරියා එක තමයි මේ අපිට මේ හයිලයිට් වෙලා පෙන්වන්නේ. සහ මෙන්න මේ ඒරියා එකක් තියෙන 86 87 වගේ ඒරියා එකක්. ඔව් 86,300 86 වගේ ඒරියා එක. මෙන්න මේ ඒරියා එක සහ මෙන්න මේ 84,500. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ ඒරියා එකට මාකට් එක අප් වෙලා පල්ලෙහාට යන chance එකකුත් තියෙනවා කියන එක. මාකට් එකේ ට්‍රෙන්ඩ් එකේ ලෝ ටයිම් ෆ්‍රේම්ස් වලට ආවහම. රයිට් එතකොට පොඩක් ආයෙත් සාරාංශ කරලා බැලුවොත් සමරයිස් එකක් අරගෙන ඩේල් ටයිම් ෆ්‍රේම් එකෙන් ඔව් මම මාකට් එකේ බියරිෂ් පැත්තේ ඉන්නේ. ලෝට් මේ ලොන්ග් ටර්ම් ට්‍රෙන්ඩ් එකක් විදිහට. 4 hour ටයිම් ෆ්‍රේම් එකේදීත් මම ඉන්නේ මාකට් එකේ තවත් මාකට් එක ඩවුන් මූව් එකක් වෙනවා කියන එක. මොකද මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක දිහා කම්පෙයාර් කරලා බැලුවහම අපිට මේ වගේ මාකට් එකේ ලොකු පුල් බැක්ස් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒත් එකම සෙලර්ස් ලගේ හැදෙන හැම කැන්ඩල් එකකම ට්‍රෙන්ඩ් එකකම ලොකු ස්ට්‍රෙන්ත් එකක් අපිට බලා ගන්න පුළුවන්. ලොකු ප්‍රෙෂර් එකක් බලා ගන්න පුළුවන්. ඒකත් හරි. එතකොට 4 hour daily වගේ ටයිම් ෆ්‍රේම්ස් වලදී අපිට ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක මෙහෙම කන්ටිනියු එකපාර සාමාන්‍ය මාකට් එකක් කන්ටිනියු වෙන්නේ නැහැ. අන්න ඒකේ මේ සෙලර්ස් ලගේ එන රෙස්ට් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙයි. මාකට් එකක පුල් බැක් එකක්. ඉතින් මේක තමයි අපිට බලා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මෙතනින් එකපාර මාකට් එක අප් වෙනවා කියන එක නෙවෙයි. මං හිතනවා තව පොඩි පුල් බැක්ස් එහෙම නැත්නම් රේන්ජස් දෙක තුනක් මාකට් එකේ හැදිලා ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් අප් වෙයි කියලා මෙන්න මේ 84 85 කියන ඒරියා එකට මාකට් එක ඇවිල්ලා පල්ලෙහාට එන chance එක තියෙනවා. ඉතින් ඒ රිස්ක් එක තියෙනවා. කවුරු හරි මෙතනින් සෙල් කරන්න ඉන්නවනම් ඒක ඇත්තටම රිස්ක් එකක් ෂෝට් ටර්ම්. කවුරු හරි ට්‍රේඩ් කරන්න හිතන් ඉන්නවනම්. ඉතින් මේක තමයි අපිට කියන්න තියෙන්නේ. ආයෙත් මම පොඩ්ඩක් සමරයිස් කරන්නම්. ඩේලි 4 hour ටයිම් ෆ්‍රේම්ස් වලින් මම ඉන්නේ ෂෝට් කියන්නේ මාකට් එක ඩවුන් මූව් එකේ. හැබැයි ඒකෙන් අදහස් කරා මම මෙතන සෙල් කරනවා කියන එක නෙමෙයි. මම සෙල් කරනවා නම් ආයෙත් මාකට් එක පුල් බැක් වෙලා මෙන්න මේ ඒරියා එකකට එනකන් ඉන්නවා. මම සෙල් එකට කන්ෆර්ම් එක ගන්න. ඉතින් ලෝ ටයිම් ෆ්‍රේම් වලකින් මම බලන් ඉන්නේ බයි ට්‍රේඩ් එකකට කන්ෆර්මේෂන් එකක් එනකන් ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ ඩේ ට්‍රේඩින් එකක් වගේ ගන්න. කියන්නේ මාකට් එකේ ට්‍රේඩ් එකක් හෝල්ඩ් කරනවා මම අරගෙන ඉන්නවා පැය 6ක් 7ක් 8ක් වගේ. අන්න ඒ වගේ ට්‍රේඩ් එකකට මම බලන් ඉන්නවා මෙතෙන්දී. අද දවස ඇතුළත සහ හෙට දවස ඇතුළත බයි එකකට යන්න. තව ටිකක් කන්ෆර්ම් වෙනවනේ. තව මාකට් 5 minute ටයිම් ෆ්‍රේම් එකේ මෙන්න මේ වගේ වේව්ස් කීපයක් හැදෙනකම් මම බලන් ඉන්නවා කන්ෆර්ම් එක ගන්න. ඉතින් අපි බලමු ඊළඟ දවසේ මොකද්ද වෙන්නේ කියලා. මේ කියපු දේවල් වලට මොකද උනේ කියලා. තව එකක් තියෙනවා මෙන්න මේ කුකී USDT කියන කොයින් එක බයිබිට් එකේ තියෙන. ඉතින් මේකෙත් මම හිතනවා මාකට් එකේ අප් මූව් එකක් අපිට බලා ගන්න පුළුවන් ඒ 5 minute ටයිම් ෆ්‍රේම් එකෙන්. ෆියුචර්ස් ට්‍රේඩ් කරන කට්ටියට හොඳ ඔපොචුනිටි එකක් මාකට් එකේ හැදීගෙන එනවා. බයි කරන්න අපි බලමු මාකට් එකට මොකද්ද වෙන්නේ කියලා ඊළඟ දවස් ටිකේදී. right. ඉතින් ඊළඟ දවසේදී මම කතා කරනවා ඔයගොල්ලන්ට ස්පොට් බයි කරලා තියාගන්න තියෙන හොඳම කොයින්ස් 5 ගැන. ඉතින්
සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. බලමු අපි මොකද වෙන්නේ කියලා මේ ඇනලයිසස් වලට.